ඔන්න බං පාන්දර 2යි වෙලාව ටොප් ක්‍රිමිනල් ඉවෙන්ට් එක එනවා කියලා තිබුණා. ඇවිල්ලා තියෙනවා. ඉතින් ගිහින් බලමු ගන්න පුළුවන් වේද කියලා. මාර දෙකයි වෙලාව ඉවෙන්ට් ස්පින් කරන්න රෑ දෙකට. ජිම් 1425. ජිම් 1500ක් කියමු. ඉතින් බලමු ජිම් 1500 ගන්න පුළුවන් වේද කියලා. බලු වැඩි කියන්නේ ඕකන් 150යි 250යි නෙමෙයි 600 400 ඇවිල්ලා තියෙනවා. මට සිරිවි ජිම් 1500කට නම් ගන්න බෑ බලුවෙත් කරා බලමු ඉතින් ඒත් බලු වැඩේ කරලා තියෙන එක හරිනා සාමාන්‍යම බණ්ඩල් එන්නේ 250ට 150ට වගේ බලපංකො මේ වගේ ඕකන් වල ගන්න. ඉතින් උඹලා හිතනවාද ස්පින් එකටත් 10 20 වගේ කියලා. අම්මෝ වදින්නේ නැහැ බා. ඊයේ කෑෂ් පාරක් දාලා බලමු. කවුන්ට් එකට ගිහිල්ලා බ්‍රවුස් කෑෂ් උඩ 7 පාරක් ක්ලික් කරගන්න. 3යි 4යි 5යි 6යි ඉස්සෙල්ල ගෝඩ්ලෝයේ පාරක් දාගමු. දැන් යහින් සර ඉවෙන්ට් එක පැත්තට ඕකට 25 කැලේදී ඉන්න ඕනේ නැහැ. ලොකු ස්පින් ටිකම දීගෙන යන්න ඉතින්. හරි ටෝකන් හදේ බං. ටෝකන් අදින්නෙත් නෑ බං. මේ පාර නම් ගේමු කයි කොල්ලෝනේ. මේ 1500 වෙනකන් කරකලා බලමු. දෙන්නම් කයි කොල්ලෝ. හත 18ක් ආවොන්න 6යි 8යි 6යි වෙන්නේ නම් නෑ ලක්ෂ කරන්න වෙන්නේ නෑ 6යි 7යි 5යි ඕක එන්නෑවත් 150ක් නම් 1500 නම් ගන්න බෑ 150ට දෙන්නෙත් නෑනේ 9යි ඕකන් 166යි තියෙන්නේ බණ්ඩල් එකකට ඕකන් 500ක් මොන ප්‍රයිස් එක ගන්නත් තව එක ස්පින් නැදී ගන්නවා කි අවසාන ස්පින් විදියට බලමු ඉතින් ක්‍රිමිනල් හිමින් තමයි පොල්ලෝ ජිම් නම් කයි ඔන්න ඉවෙන්ට් ස්පින් කරන්න කලින් බලලා ස්පින් කරපන් ජිම් නැත්තම් කරකවන්න එපා පේනවනේ පටන් ගන්නකොට ටෝකන් 80ක් තිබ්බා ඇවිල්ලා තියෙන ටෝකන් 109යි ජිම් 1500ක් කරකවලා ඉතින් හිතපන් එතකොට ටෝකන් 600ක් කියන්නේ අම්මෝ ජිම් උඹලගේ 3000ක් 4000ක් ඒ ටිකක් ගන්න බැරි කි බලලා ස්පින් කරපන් ඉතින් එහෙනම් අපි යනවා බලු නිදා ගන්න බලපංකො ගරින බලු වැඩ කරලා තියෙන්නේ ගුණ කුස